සංසාරයේ පෙරුමන් පුරා හාලෙන් බැඳී ඉන්න වෑයම් කළා හංසතු නොවී. තවත් ලස්සනම දවසක් ඔය විදිහට පටන් ගන්න ගමන් තමයි තියෙන්නේ. ඉතින් අද උදේට මම හිතුවා වෙනද බොන කිරිතයක වෙනුවට ෆෘට් ජූස් එකක් පිව්වත් හොඳයි කියලා. ඉතින් මේ දවස්වල ගොඩාක් අපේ තියා අඹ තියෙනවා. ඒ වගේන් තමයි දැන් මම මේ ජූස් එක හදාගන්න යන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ වත්තේ ඉස්සල්ලාම අලුතෙන් අඹ ගහක අඹ හැදිලා තියෙනවා. ඒකේ ගෙඩි ඉතින් අල්ෆොන්සෝ අඹ වගේම තමයි ඒවා. ඒ වුණාට ඉදෙනකොට තමයි මේ වගේ සම්පූර්ණයෙන්ම කහ පාට වෙන්නේ. හරිම රසයි. අපි හිතුවෙත් නෑ ඒ ගහේ අඹ එච්චරටම රස ඇති කියලා. ඉතින් මං ටිකක් වැඩියෙන් තියෙන නිසා මේ විදිහට වීදුරු බෝතල් වල දාලා ෆ්‍රිජ් එකට දාලා තියාගන්නවා. ඕන වුණාම බොන්න. තාත්තා මේ ගෙනත් දීපුවා වගේ. ඒකෙනුත් දියුල් කිරි හදනවා. මොකද දියුල් ගෙඩි ගොඩක් කල් තියන්න බෑ ඇතුළ පුස් කනානේ. දැනටමත් පුස් කාලාද දන්නේ නැහැ. මම මේ කඩලා බලලා හොඳ ඒවා ටික අරගන්නවා. එක ගෙඩියක් වගේ පුස් කාලා තිබ්බා. ඒක නම් අයින් කරා. අනිත් ඒවා ටික හොඳයි. දියුල් කිරි මං ගොඩාක් ආස කෑමක්. ඒ වුණාට මං දැකලා තියෙනවා ගොඩක් අය බත් එක්ක කනවා මේ දියුල් කිරි. හැමෝම කියනවා හරිම රසයි කියලා. ඒ වුණාට කොච්චර රස කිව්වත් මට ඒක කන්න ආස වුණාට කන්න හිතෙන්නෙම නෑ. ඒ වුණාට දවසක කාලා බලනවා කියලා ඉන්නවා. තවත් මොනවා හරි පිට්ටුත් එක්කන් වගේ දෙයක් එක්කනොත් දියුල් කිරි කනවා. මට හරියට මතක නෑ ඔය ගාල්ලේ කට්ටිය එහෙම කනවා. යාලා නම් රසයි කියනවා. ඒ වුණාට තාම මං එහෙම කාලා නෑ. ඒ වුණාට කාලා බලන්න ඕනේ. ඔය කියන තරම්ම රසයිද කියලා. ඉතින් අද උදේම අපේ MD ස්ටෝර් එකට අපි ඉතාලියෙන් ඕඩර් කරලා තිබුණ බොක්ස් එකක් ආවා. මේ පාරත් කිලෝ 20 ගානක වගේ බොක්ස් එකක් තමයි තියෙන්නේ. කලින් පාර නම් බොක්ස් 3ක්ම ඕඩර් කරලා තිබ්බා. මේ පාර ගොඩක් දෙනෙක් ඉල්ලපුවා තමයි මේ ගෙන්නලා තියෙන්නේ. ඉතින් මම කලින් බැලුවා මොනවාද ඇවිල්ලා තියෙන්නේ කියලා. කොහොමත් වඩුව ගන්නකොට අපි චෙක් කරගන්නානේ මොනවාද තියෙන්නේ කොහොමද කියලා. ඉතින් දැන් තමයි ඔයාලට පෙන්නන වෙලාව. බේබි ප්‍රොඩක්ට්ස් ගොඩාක් තියෙනවා මේ පාර. හොඳම බ්‍රෑන්ඩ් එකකින් ජොන්සන්ස් බේබි වලිනුත් ගොඩාක් අය අහලා තිබුණා. ඒ වගේ නම් ටිකක් ප්‍රයිස් තවත් ගොඩක් වැඩි. මේකත් සාධාරණ මුදලකට එහෙ තියෙන හොඳ ප්‍රොඩක්ට්ස් වගේක් තමයි මේ ගෙන්නලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ ඉතාලියේ ඉන්න අය එහෙම ඉන්නා නම් ඔයාලට මේ බ්‍රෑන්ඩ් එක ගැන දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම වීඩියෝ බලන අය ඉන්නා නම් චුට්ටක් කියන්න මේ ප්‍රොඩක්ට්ස් හොඳයි නේද කියලා. ඉතින් චූටි බබාලගේ මේ දේවල් වලට කිසිම රසායනික දෙයක් එකතු කරලා නැහැ කියලා තමයි තියෙන්නේ. එයාලගේ ටූත් පේස්ට් එකක් මේ තියෙන්නේ නැපි රෑෂ් ක්‍රීම් එකක්. බබාලගේ ස්කින් එකේ අර චූටි රතු පාට විබිලි එහෙම ඇති වෙන්නේ. ඉතින් එහෙම ඇති වෙන්න නැති වෙන්න ගන්න පුළුවන් ක්‍රීම් එකක් තමයි මේක. ඒත් එක්කන්ම එයාලගේ බොඩි වොෂ්, එතකොට ෂැම්පූ වර්ග, ඔය දේවල් තියෙනවා. ක්‍රීම් වර්ග ඔය හැම එකක්ම තියෙනවා. ඒ වගේම බබාලව අපි ඔය කොහේ හරි ගියපුවාම බබාව දාලා තියන්න පුළුවන් බේබි මැට් එකක් වගේ දෙයක්ත් තියෙනවා. ඉතින් මේ වෙට් වයිප්ස් ඔය ඔක්කොම එකම බ්‍රෑන්ඩ් එකකින් තමයි තියෙන්නේ. ගොඩක් බබාලගේ හැම වියලිලා වගේ තියෙනවා. ඉතින් රස්නෙටත් එක්කන් එහෙම එයාලටත් ඇවිල්ලා තියෙන වෙනම ඔයිල් එකක්. මේ පිටිපස්සේ තියෙන බොටල් දෙකක් තියෙන එක වගේම ඒ දෙකේම තියෙන ලොකු ඔයිල් බොටල් දෙකක් තමයි ඒක. බබාලගේ ඒ ස්කින් එක ඩ්‍රයි වෙලා තියෙන තැන්වල මේවා ගාලා ටිකක් මසාජ් කරපුවාම ටික කාලයක් යනකොට ඒක හරියනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඔලිව් ඔයිලුත් තියෙනවා. තව ස්ටොක් එකේ තිබුණා ඔලිව් ඔයිල්. ඒ නිසා අපි ගොඩක් ඕඩර් කරේ නෑ. පැන්ටීන් ෂැම්පූ ඔය වගේ ෂැම්පූ වර්ග ගොඩාරියක් තියෙනවා. ඉතින් මේ දේවල් වල ප්‍රයිස් එක දැනගන්න ඔයා අපිට WhatsApp message එකක් දාන්න ඕනේ. මම නම්බර් එක කියන්නම් 071
94යි 62යි 134. ඉතින් මෙහෙම වීඩියෝ එකක් දැම්මහම මැසේජස් ගොඩාක් එන නිසා රිප්ලයි පරක් වුණත් හැමෝටම පුළුවන් ඉක්මනින්ම රිප්ලයි කරනවා. ඉතින් ෂැම්පු වර්ග, ක්‍රීම් වර්ග, හෙයා මාස්ක් ඔය දේවල් ගොඩාක් තියෙනවා මේ ලොරියල් කියන බ්‍රෑන්ඩ් එකේ හැම ගොඩක් අයිටම්ස් තියෙනවා. ඔයාලට බලලා ප්‍රයිස් දැනගෙන අපෙන් ඕඩර් කරන්න පුළුවන්. ෆේස් ක්‍රීම් වර්ගයකට නම් අපි ගෙනත් තියෙන්නේ මෙන්න මේ බ්‍රෑන්ඩ් එක තමා. ඉතින් පොඩි ප්‍රමාණයක් තමයි අපි මෙහෙම ගේන්නේ. මොකද ගොඩාක් අපිට බඩු ගේන්න බෑ සමහර වෙලාවට. කාගෝ වලින් මේවා නැති වෙන වෙලාවලුත් තියෙනවා. එතකොට ඒක ගොඩක් ලොකු පාඩුවක්. ඒ නිසා අපි ගොඩාක් ලොකු ප්‍රමාණ වලින් ඕඩර් කරන්නේ. ඔයාලට ඉක්මනින් පේමන්ට් කරන්න වෙනවා. ඒ කියන්නේ ඕඩර් එක කරනවා නම් ඉක්මනින් පේමන්ට් කරන්න වෙනවා. මොකද පේමන්ට් කරන පිළිවෙලට තමයි අපි මේ දේවල් දෙන්නේ. ඉතින් උපරිම දවස් 3ක විතර කාලයක් දෙන්න පුළුවන්. ඔයාලට එහෙම පේමන්ට් කරන්න චුට්ටක් පරක්කු වෙනවා නම් අපි හැමෝම ඉතින් එක එක ප්‍රශ්න හැමෝටම තියෙනවානේ. එහෙම කියනකොටම සල්ලි දාන්න එහෙම බෑනේ. ඒ වුණාට ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් දවස් 3-4ක් එහෙම පේමන්ට් එක අනිවාර්යෙන් කරනවා නම් ඕඩර් එක කන්ෆර්ම් නම් එහෙම චුට්ටක් අපිට කියන්න. ඉතින් මේක බිස්නස් එකක් වුණත් ඔයාලට ඕන විදිහට මේක කතා බහ කරලා කරගන්න පුළුවන්. ඒ වගේම ඔය දැන් මම පෙන්නපු ක්‍රීම් එකට එහෙම එක්කෙනෙක් ඕඩර් එකක් දැම්මා. එයාට තමයි අපි මුලින්ම ඒක ඕඩර් කරේ. ඒ වුණාට අපි අර තිබුණ විශ්වාසයට ඒක ඕඩර් කරාට එයා අවසානට අපි දාපු මැසේජ් එකක්වත් බැලුවේ නැහැ. ඉතින් ආයෙ අපි හිතාගත්තා එහෙම අපි කාට හරි දෙයක් ගෙන්නලා දෙනවා නම් පේමන්ට් එක අරගෙන තමයි අපි ඒ දේ යාට ඕඩර් කරලා දෙන්න කියලා. මොකද අපිට ක්‍රීම් එකක් නිසා ඒක ටිකක් ෂේප් ඒ වුණාට ඊට වඩා ලොකු වටිනාකමකින් දෙයක් වුණා නම් එහෙම ඇත්තට මේක අපිට ලොකු පාඩුවක්. ඒ වුණාට මම නම් කියන්නේ බිස්නස් එකකට උනත් කාටවත් එහෙම දේවල් කරන්න හොඳ නැහැ. ඒ වගේ වැඩ හරි කැතයි කරන එක. ඒ කියන්නේ කාට වුණත් දෙයක් Tamanට ඕන නම් Tamanට ඒක ගන්න පුළුවන් නම් විතරක් ඕඩර් කරන්න ඕනේ. ඉතින් එයාටම කියලා ඉතාලියෙන් ගෙන්නලා අවසානට එයා මැසේජ් එකක්වත් බැලුවේ නැහැ. ඉතින් ඔන්න ඔහොමයි මේ පාර රේසර් වර්ග එහෙමත් තියෙනවා. ගොඩක් හොඳ ඒවා. ඒ වගේම මෙන්න මේ වගේ ටී බෑග්ස් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ රැට නිින්ද එහෙම යන්නේ නැති අයට මෙන්න මේ මල ඔය කමොමිල්ලද මොකද්ද ඔහොම මලක් ඒ මලේ නම එන්න ඒ මල් වලින් තමයි ටී බෑග්ස් හදලා තියෙන්නේ. ඒවත් ගොඩාක් හොඳයි කියනවා ස්ට්‍රෙස් වැඩි අයට, එතකොට ගොඩාක් බිසි වෙන අයට, නිින්ද යන්නේ නැති අයට එහෙම ගොඩක් හොඳ ටී බෑග්ස් කියලා තමයි එතන ගහලා තියෙන්නේ. ඒ වගේම කුස්කුස් තියෙනවා, ආමන්ඩ් තියෙනවා. ඔන්න ඔය දේවල් තමයි තියෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි කෝපි වර්ග එහෙම ගොඩක් ಜಾති තියෙනවා. එහෙනම් ඉතින් මේ දේවල් ඕඩර් කරන්න ඔයා ඉක්මනින් WhatsApp මැසේජ් එකක් දාන්න. පුළුවන් ඉක්මනට රිප්ලයි කරනවා. COD නම් අපි කරන්නේ නැහැ. ඔයාලා පේමන්ට් එක කරාම තමයි ඔයාලගේ මේ දේවල් අපි ගෙදරටම කුරියර් කරලා එවන්නේ. මේ තියෙන්නේ මට හදාගන්න බැරි වුණ, රසට හදාගන්න බැරි වුණ කෑමක්. මම මේ FB එකෙන් දැකලා තමයි මේක හදන්නම් කියලා හැදුවේ. මම ගොඩාක් ආසයි බිත්තර රොටි කන්න. ඉතින් අර ඒකේ පිටි එක ඩෝ එක අනාගන්න ගියාම පොඩ්ඩක් කම්මැලි නිසා මම හිතුවා මෙන්න මේ තෝස එක විදිහට හදලා හදනවා කියලා. ඉතින් ඒ වීඩියෝස් වල නම් එයාලා ලස්සනට හැදුවා. මම වීඩියෝස් 2-3ක්ම බැලුවා. ඒ වුණාට මං හැදුවට පස්සේ ඒක ඇත්තටම රස නැහැ. මේ තෝසයකට ඕන කරන ඒ තෝසයක වගේ හදාගන්න එකට තමයි මම මේ පොල් කිරි චුට්ටක්, තෙල් ටිකක්, ලුණු ටිකක් දාලා පාන් පිටි කලවම් කරලා හදන්නේ. ඒක ඇත්තටම ගොඩාක් වෙලා ගියා තැම්බෙන්නත් ඇතුළ එහෙම. ඇත්තටම ඒක ඒ විදිහට ආවේ නෑ. ඔයාලා මේ විදිහට හදලා තියෙනවා නම් කියන්න ඔයාලට හොඳට ආවද කියලා. ඉතින් මම මේකට බිත්තර එහෙමත් මැදට ඔය දැම්ම ඔම්ලට් එක වගේ ඒ කියපු විදිහටම තමයි හැදුවේ. ඒ වුණාට හරියට ආවෙම නෑ. 4 පැත්ත නැමුවට පස්සේ ඒක ගොඩක් තැම්බුනේ නෑ. සෑහෙන වෙලා ගියා. අවසාන 2-3ක් හදලා මං ආයෙ හදන එක නැවැත්තුවා. හදලා වැඩක් නැති හින්දා මොකද වර්ධිනවා. රසත් නෑ. එහෙම ඉතින් තෝස් එක වගේ හැදුවට පාන් පිටි ගුලි වගේ තමයි තිබ්බේ. ඔය විදිහට තමයි ඉතින් ඒකත් හැදුනේ. අද වීඩියෝ එකත් එහෙනම් ඉවර වෙනවා. ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්.